කොන්නිචිවා. ඉතින් ඔයගලන්ට කොහොමද? ඔයගොල්ලෝ හැමෝම සනීපෙන් ඇති කියලා හිතනවා. අද 11/11 2025 11/11. ඉතින් අද එක දේවල් වලට ස්පෙෂල් දවසක් විදිහට ගොඩක් අය විශ්වාස කරන දවස. මං ආවේ ඒ ස්පෙෂල් එක ගැන කතා කරන්න නෙවෙයි, ජපානයේ තියෙන විශේෂත්වය මොකක්ද කියලා කතා කරන්න. මෙන්න මේව දන්නවනේ ඔයගොල්ලෝ. මේවට ජපානයේ කියන්නේ මෙහි අය කියන්නේ පොක්කී කියලා. මේකේ බ්‍රෑන්ඩ් එකක් මේක පොකී කියන්නේ. ග්ලිකෝ කියන කම්පැනි එකේන චොක්ලට් ස්ටික්ස් වලට තමයි මේ පොකී කියන්නේ. ඉතින් ඒක ජපන් වලින් එනකොට කියන්නේ පොක්කී කියලා. අද පොක්කී කන දවස කියලා තමයි ජපන් අය මේ අද 11/11 හඳුන්වන්නේ. මේකත් නිකන් එක වගේනේ. එතකොට මේවා 4ක් එකතු කළාම 11/11 වගේනේ. අන්න ඒ නිසා තමයි මේ දවස පොක්කී කන දවස කියලා මේගොල්ලෝ පටන් අරගෙන තියෙන්නේ. මම අහලා දැනගෙන හොයලා බලපු විදිහට මේක 1999 දී පටන් ගත්ත පුරුද්දක්ලු. ඉතින් පොක්කී මුලින්ම ලෝකෙට හඳුන්වලා දුන්නේ 1996 කියලා තමයි කියන්නේ. ඒ වගේම පොක්කී ගිනස් වාර්තාවකුත් තියලා තියෙනවලු 2014. ගොඩක් අය කාලා ෆොටෝස් අප්ලෝඩ් කරපු ස්නැක් එක විදිහට. ඉතින් අද ගොඩක් අය පොක්කී ගන්නවා, යාළුවොත් එක්ක පොක්කී ෂෙයා කරගන්නවා. මයි මගේ යාළුවයිත් ඉන්ටර්වල් ගිහිල්ලා පොක්කී අරගෙන ආවා. හැබැයි අපි දෙන්නට ඒකට කන්න ඕනේ නැහැ. යාට වැඩ තිබුණා, මටත් වැඩ තිබුණා. ඉස්කෝලේ ඉවරච්ච ගමන් අපි දෙන්න දිව්වා. ඉතින් අපි පොක්කී කෑවා. මම මේකට පස්සේ වීඩියෝස් ටික එකතු කරන්නම්. ඉතින් ඔන්නෝක තමයි අද තියෙන විශේෂත්වය. මම දන්න විදිහට ජපාන විතරක් නෙවෙයි, තව එක රටවල් පොකීස් ඩේ එක සෙලිබ්‍රේට් කරනවා. ඉතින් මේකට ජපානයේ අය කියන්නේ පොක්කීනෝ හි කියලා. එහෙනම් ඉතුරු වීඩියෝ ටිකක් බලලා අන්තිම වෙනකම් බලන්න. මගේ වීඩියෝ බලනවට ගොඩාක් ස්තුතියි. ඔයා තාම මාව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් මතක ඇතුව සබ්ස්ක්‍රයිබ් කරගෙනත් යන්න. ඉතින් තව මගේ ලයිෆ්ස්ටයිල් වීඩියෝස්, එතකොට එක ජපානයේ තියෙන විශේෂ වීඩියෝස් අරන් එන්න මම බලාපොරොත්තු වෙනවා. මේ දවස්වල මං JLPT එක්සෑම් එකට ලෑස්ති වෙන නිසා චුට්ටක් විතර ඒ පැත්තට බර දීලා වැඩ කරනවා. නැත්තම් ඉතින් මං වීඩියෝස් අරන් එන්න හිතාගෙන ඉන්නවා එක දිගට පහුගිය ටිකේ වගේ නැතුව. එහෙනම් ඉතින් මගේ වීඩියෝ එක අන්තිම වෙනකම් බලවට අරිගාතෝ ගොසයිමස්. අදට මං ගිහිල්ලා එන්නම්. අලුත් වීඩියෝ එකක් අරගෙන මං ඉක්මනටම එනවා. සයනරා.